හයි ගයිස්, අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ලේසියෙන්ම කොහොමද AI වීඩියෝක් හදාගන්නේ කියලා. ගොඩක් අය ඉතින් හිතනවා මේවට ඇප් තියෙනවා, සමහරක් ඒවාට පේමන්ට් කරලා එක එක ඒවා හදාගන්න ඕන. ඒක ඕනේ. අපි දැන් මේ බලන්න යන්නේ තමන් ගාවම තියෙන. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නේ නැත්නම් YouTube app එක කියන්නේ. ඒකෙන් කොහොමද මේක කරගන්නේ කියලා. හරි. මුලින්ම වීඩියෝට යන්න කලින් ඔයගොල්ලෝ අපි subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න කියලා හිතනවා. හරි. ඔයගොල්ලන්ට පේන YouTube app එකට ගියාම යට දින නිකන් ධනා ලකුණක් ඒක ඔබ. ඊට පස්සේ උඩට එනවා නිකන් Gemini එකේ Google Gemini එක හැමෝම දන්නවා. ඒකේ පින්තූරයක් එනවා. හරි. ඊට පස්සේ එනවා create a video හැම කියලා. ඔයයි යවන්න ෆොටෝ ටු වීඩියෝ කෙනෙක්. හරි. ඕගොල්ලෝගේ කැමති ෆොටෝ එකක් ඔයාලා දාගන්න බෑ. ඒ ඔයා දාගන්න ෆොටෝ එකෙන් තමයි AI වීඩියෝක් අපි දැන් හදාගන්නේ. හරි. මම නම් දාගන්නේ God type එකේ පින්තූරයක් තමයි. හරි. continue කෙනෙක් බලන්න දැන් වට මෙහෙම එකක් ආවා. ඒතර තමයි වැඩි සාර්ථක කරගන්න පුළුවන්. හරි. ඕගොල්ලන්ට ඕන නම් විතරක් තමන්ට හිතනයක් කරගන්නත් පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ එහෙන් දෙනවා අපිට ඒවා. කියන්නේ මාර්තුකාවලට. හරි. මම නම් දැන් ඕගොල්ලන්ට AI වීඩියෝ ඕගොල්ලෝ කතා කරන දේ මම හදාගන්න ඕන නම් බින් කෙනෙක් බලනවා. හරි. දැන් ඊට පස්සේ එනවා හි ශේෂ් කියලා එනවා. හරි. ඒක බොයින් පස්සේ සංග උඩුකමා වගේ ඒවා දාලා සිංහල බෝඩ් එකක් තිබ්බොත් නම් වඩාත් හොඳයි. නැත්නම් normal English බෝඩ් එකෙන් හදාගන්න පුළුවන්. ටිකක් වැරදි වුණත් හැබැයි සාමාන්‍ය ඉංග්‍රීසි බෝඩ් එකෙන් හදාගන්න එක නම් තවත් හොඳයි. හරි. මම නම් ඉතින් හදාගන්නේ මේකෙන්. ඕගොල්ලන්ටත් මේක හදාගන්න පුළුවන්. දැන් ඔයාලට කැමති මේ එකක් ඒකට දාගන්න පුළුවන් ටෙක්ස්ට් එකක්. හරි. මම දාගන්නේ මෙන්න මේ විතර තමයි. ඕගොල්ලන්ට ඕන එකක් පින්තූරයට අවශ්‍ය විදියට ඕනයක් හදාගන්න පුළුවන්. හරි. මම දාගන්නවා මම ගම්බාර දෙවියන් වහන්සේය. මා ලක්දිවට ආරක්ෂා සපයගෙන මාතෘකාවට තමයි මම ඒක හදාගන්නේ. ඒතොර ඔයගොල්ලෝ හැමදෙස්සෙම මතක තියාගන්න ඕනේ අනිවාර්ය එකක් තමයි කොච්චර අපි දැන් හොඳට ගොඩක් ටෙස්ට් ගහුවත් වැඩක් නැහැ. තප්පර 8ක විදිය තමයි දෙන්නේ. ඒ නිසා තප්පර 8ට සුදුසු විදිය තමයි මේක අපි හදාගන්න ඕනේ. හරි. ඔයාලට ඒක විශේෂත්වයෙන් මම අන්තිමට කියලා දෙන්නම්. ඔයාලට දැන් සමහරක් අය විනාඩි 17 වගේ ලොකු වීඩියෝක් දානවා. ඒවා හදාගන්න තමයි මම ඔන්න අන්තිමට කියලා දෙන්නම්. හරි. මේක අපි ලෝඩ් වෙන්න එතකන් ඉන්න ඕනේ සිතන්ගම වෙනකම්. ඊට පස්සේ තමයි අපිට මේ වැඩේ හයිඩ් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එතන තමයි තියෙන තුර. හරි. දැන් 100ටම ගන්නවා. සමහරක් අය නම් මේක එකපාරින් ඉන්නත් පුළුවන්. ඒකට මේක සිංහලෙන් අපි ටයිප් කරනවා නම් කෙනෙක් කියන ඉඳ නිසා ටිකක් වෙන ගණන් ගන්න එපා නිසා. ඔයගොල්ලෝ මතක් කරන්න ඔයගොල්ලෝ අපි තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙන තියාගන්න කියලා. මොකද මේ වගේ වැදගත් වීඩියෝ ඔයගොල්ලෝ බලන්න ඕන නම් subscribe තියාගන්න එක වාසි. හරි. තව එකක් තමයි ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් like කරගෙන නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා. හරි. මේකට ඇහිනුත් තාම හැදෙන නිසා පොඩ්ඩක් යනවා නිකන්. හරි. හරි. දැන් ඉතින් මේ වීඩියෝ එක හැදලා ඉවරයි මගේ. හරි. දැන් නම් මට වැරදීමක් වුණා. මොකද කිව්වොත් සමහරක් වෙලාවට ඒක ගොඩක් පොන්නේ වෙනවා. අපි සිංහලෙන් දෙයක් කිව්වොත් ඒක සිංහලෙන් වෙන්නේ නැහැ. සමහර ඒක ඉංග්‍රීසියෙන් හැදෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට ඕන බලන්න ආයි try again කියන බටන් එක බලන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම හරි වෙනවා. හරි. දැන් නම් මම try again කියන බටන් එක බලනවා. එතකොට මම හිතන්නේ ඊළඟ පාර මගේ හරියයි කියලා. හරි. ඉතින් මම ඔයාලට මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න කියලා. මොකද ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ බලන්න වැදගත් කියලා මම හිතනවා. හරි වීඩියෝ එක දැන් හැදුනා. ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ තවත් ඕන නම් අර save to device කියන එක බලලා එච්චරයි ඒතර කරන්න තියෙන්නේ. හරි. අද මම ඉවර කරනවා. හයි ගයිස්. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ලේසියෙන්ම කොහොමද AI වීඩියෝක් හදාගන්නේ කියලා. ගොඩක් අය ඉතින් හිතනවා මේවට ඇප් තියෙනවා, සමහරක් ඒවාට පේමන්ට් කරලා එක එක ඒවා හදාගන්න ඕන. ඒක ඕනේ. අපි දැන් මේ බලන්න යන්නේ තමන් ගාවම තියෙන. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නේ නැත්නම් YouTube app එක කියන්නේ. ඒකෙන් කොහොමද මේක කරගන්නේ කියලා. හරි. මුලින්ම වීඩියෝට යන්න කලින් ඔයගොල්ලෝ අපි subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න කියලා හිතනවා. හරි. ඔයගොල්ලන්ට පේන YouTube app එකට ගියාම යට දින නිකන් ධනා ලකුණක් ඒක ඔබ. ඊට පස්සේ උඩට එනවා නිකන් Gemini එකේ Google Gemini එක හැමෝම දන්නවා. ඒකේ පින්තූරයක් එනවා. හරි. ඊට පස්සේ එනවා create a video හැම කියලා. ඔයයි යවන්න ෆොටෝ ටු වීඩියෝ කෙනෙක්. හරි. ඕගොල්ලෝගේ කැමති ෆොටෝ එකක් ඔයාලා දාගන්න පුළුවන්. ඒ ඔයා දාගන්න ෆොටෝ එකෙන් තමයි AI වීඩියෝක් අපි දැන් හදාගන්නේ. හරි. මම නම් දාගන්නේ God type එකේ පින්තූරයක් තමයි. හරි. continue කෙනෙක් බලන්න දැන් වට මෙහෙම එකක් ආවා. ඒතර තමයි වැඩි සාර්ථක කරගන්න පුළුවන්. හරි. ඕගොල්ලන්ට ඕන නම් විතරක් තමන්ට හිතනයක් කරගන්නත් පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ එහෙන් දෙනවා අපිට ඒවා. කියන්නේ මාර්තුකාවලට. හරි. මම නම් දැන් ඕගොල්ලන්ට AI වීඩියෝ ඕගොල්ලෝ කතා කරන දේ මම හදාගන්න ඕන නම් බින් කෙනෙක් බලනවා. හරි. දැන් ඊට පස්සේ එනවා හි ශේෂ් කියලා එනවා. හරි. ඒක බොයින් පස්සේ සංග උඩුකමා වගේ ඒවා දාලා සිංහල බෝඩ් එකක් තිබ්බොත් නම් වඩාත් හොඳයි. නැත්නම් normal English බෝඩ් එකෙන් හදාගන්න පුළුවන්.
ටිකක් වැරදි වුණත් හැබැයි සාමාන්‍ය ඉංග්‍රීසි බෝඩ් එකෙන් හදාගන්න එක නම් තවත් හොඳයි. හරි. මම නම් ඉතින් හදාගන්නේ මේකෙන්. ඕගොල්ලන්ටත් මේක හදාගන්න පුළුවන්. දැන් ඔයාලට කැමති මේ එකක් ඒකට දාගන්න පුළුවන් ටෙක්ස්ට් එකක්. හරි. මම දාගන්නේ මෙන්න මේ විතර තමයි. ඕගොල්ලන්ට ඕන එකක් පින්තූරයට අවශ්‍ය විදියට ඕනයක් හදාගන්න බලන්න. හරි. මම දාගන්නවා මම ගම්බාර දෙවියන් වහන්සේය. මා ලක්දිවට ආරක්ෂා සපයගෙන මාතෘකාවට තමයි මම ඒක හදාගන්නේ. ඒතොර ඔයගොල්ලෝ හැමදෙස්සෙම මතක තියාගන්න ඕනේ අනිවාර්ය එකක් තමයි කොච්චර අපි දැන් හොඳට ගොඩක් ටෙස්ට් ගහුවත් වැඩක් නැහැ. තප්පර 8ක විදිය තමයි දෙන්නේ. ඒ නිසා තප්පර 8ට සුදුසු විදිය තමයි මේක අපි හදාගන්න ඕනේ. හරි. ඔයාලට ඒක විශේෂත්වයෙන් මම අන්තිමට කියලා දෙන්නම්. ඔයාලට දැන් සමහරක් අය විනාඩි 17 වගේ ලොකු වීඩියෝක් දානවා. ඒවා හදාගන්න කලින් මම ඔන්න අන්තිමට කියලා දෙන්නම්. හරි. මේක අපි ලෝඩ් වෙන්න එතකන් ඉන්න ඕනේ සිතන් ගම වෙනකම්. ඊට පස්සේ තමයි අපිට මේ වැඩේ හරියට කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එතන ඉන්න තමයි දෙන තුර. හරි. දැන් සියයටම කරනවා. සමහරක් අය නම් මේක එකපාරින් ඉන්නත් පුළුවන්. ඒකට මේක සිංහලෙන් අපි ටයිප් කරනවා නම් කෙනෙක් කියන දේ නිසා ටිකක් යනවා ගණන් ගන්න එපා නිසා. ඔයගොල්ලෝ මතක් කරන්න ඔයගොල්ලෝ අපි තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙන තියාගන්න කියලා. මොකද මේ වගේ වැදගත් වීඩියෝ ඔයගොල්ලෝ බලන්න ඕන නම් subscribe තියාගන්න එක වාසි. හරි. තව එකක් තමයි ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් like කරගෙන නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා. හරි. මේකට ඇහිනුත් තාම හැදෙන නිසා පොඩ්ඩක් යනවා නිකන්. හරි. හරි. දැන් ඉතින් මේ වීඩියෝ එක හැදලා ඉවරයි මගේ. හරි. දැන් නම් මට වැරදීමක් වුණා. මොකද කිව්වොත් සමහරක් වෙලාවට ඒක ගොඩක් පොන් වෙනවා. අපි සිංහලෙන් දෙයක් කිව්වොත් ඒක සිංහලෙන් වෙන්නේ නැහැ. සමහර ඒක ඉංග්‍රීසියෙන් හැදෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට ඕන බලන්න ආයි try again කියන බටන් එක බලන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම හරි වෙනවා. හරි. දැන් නම් මම try again කියන බටන් එක බලනවා. එතකොට මම හිතන්නේ ඊළඟ පාර මගේ හරියයි කියලා. හරි. ඉතින් මම ඔයාලට මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න කියලා. මොකද ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ බලන්න වැදගත් කියලා මම හිතනවා. හරි වීඩියෝ එක දැන් හැදුනා. ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ තවත් ඕන නම් අර save to device කියන එක බලලා එච්චරයි ඒතර කරන්න තියෙන්නේ. හරි. අද මම ඉවර කරනවා. Hi guys. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ලේසියෙන්ම කොහොමද AI වීඩියෝ හදාගන්නේ කියලා. ගොඩක් අය ඉතින් හිතනවා මේවට app තියෙනවා. සමහරක් ඒවාට payment කරලා එක එක ඒවා හදාගන්න ඕන. ඒ වුණේ අපි දැන් මේ බලන්න යන්නේ තමන් ගාවම දැන් ඕගොල්ලෝ හැමෝම දන්නේ නැත්නම් YouTube app එක කියන්නේ. ඒකෙන් කොහොමද මේක කරගන්නේ කියලා. හරි. මුලින්ම වීඩියෝට යන්න කලින් ඔයගොල්ලෝ අපි subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න කියලා හිතනවා. හරි. ඔයගොල්ලන්ට පේන YouTube app එකට ගියාම 60 දිනන නිකන් ධනා ලකුණක් ඒකම. ඊට පස්සේ උඩට එනවා නිකන් Gemini එකේ Google Gemini එක හැමෝම දන්නවා. ඒකේ පින්තූරයක් එනවා. හරි. ඊට පස්සේ එනවා create a video හැමෝම. ඔයයි යවන්න ෆොටෝ ටු වීඩියෝ කෙනෙක්. හරි. ඕගොල්ලොන්ගේ කැමති ෆොටෝයක් ඔයාලා දාගන්න බෑ. ඒ ඔයා දාගන්න ෆොටෝ එකෙන් තමයි AI වීඩියෝක් අපි දැන් හදාගන්නේ. හරි. මම නම් දාගන්නේ God type එකේ පින්තූරයක් තමයි. හරි. continue කෙනෙක් බලන්න දැන් වට මෙහෙම එකක් ආවා. ඒතර තමයි වැඩි සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඕගොල්ලන්ට ඕන නම් විතරක් තමන්ට හිතනයක් කරගන්නත් පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ එහෙම දෙනවා අපිට ඒවා. කියන්නේ මාර්තුකාව වලට. හරි. මම නම් දැන් ඕගොල්ලන්ට AI වීඩියෝ ඕගොල්ලෝ කතා කරන දේ මම හදාගන්න ඕන නම් බින් කෙනෙක් බලනවා. හරි. දැන් ඊට පස්සේ එනවා හි ශේෂ කියලා එනවා. හරි. ඒක බොයින් පස්සේ සංග උඩුකමා වගේම දාලා සිංහල බෝඩ් එකක් තිබුණ නම් වඩාත් හොඳයි. නැත්නම් normal English බෝඩ් එකෙන් හදාගන්න පුළුවන්. දැන් ටිකක් වැරදි වුණත් හැබැයි සාමාන්‍ය ඉංග්‍රීසි බෝඩ් එකෙන් හදාගන්න එක නම් තවත් හොඳයි. හරි. මම නම් ඉතින් හදාගන්නේ මේකෙන්. ඕගොල්ලන්ටත් මේක හදාගන්න පුළුවන්. දැන් ඔයාලට කැමති මේ එකක් ඒකට දාගන්න පුළුවන් ටෙක්ස්ට් එකක්. හරි. මම දාගන්නේ මෙන්න මේ විතර තමයි. ඕගොල්ලන්ට ඕන එකක් පින්තූරයට අවශ්‍ය විදියට ඕනයක් හදාගන්න බලන්න. හරි. මම දාගන්නවා මම ගම්බාර දෙවියන් වහන්සේය. මා ලක්දිවට ආරක්ෂා සපයගෙන මාතෘකාවට තමයි මම ඒක හදාගන්නේ. ඒතොර ඔයගොල්ලෝ හැමදෙස්සෙම මතක තියාගන්න ඕනේ අනිවාර්ය එකක් තමයි කොච්චර අපි දැන් හොඳට ගොඩක් ටෙස්ට් ගහුවත් වැඩක් නැහැ. තප්පර 8ක විදිය තමයි දෙන්නේ. ඒ නිසා තප්පර 8ට සුදුසු විදිය තමයි මේක අපි හදාගන්න ඕනේ. හරි. ඔයාලට ඒක විශේෂත්වයෙන් මම අන්තිමට කියලා දෙන්නම්. ඔයාලට දැන් සමහරක් අය විනාඩි 17 වගේ ලොකු වීඩියෝක් දානවා. ඒවා හදාගන්න කලින් මම ඔන්න අන්තිමට කියලා දෙන්නම්. හරි. මේක අපි ලෝඩ් වෙන්න එතකන් ඉන්න ඕනේ සිතන් ගම වෙනකම්. ඊට පස්සේ තමයි අපිට මේ වැඩේ හරියට කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එතන ඉන්න තමයි දෙන තුර. හරි. දැන් සියයටම කරනවා. සමහරක් අය නම් මේක එකපාරින් ඉන්නත් පුළුවන්. ඒකට මේක සිංහලෙන් අපි ටයිප් කරනවා නම් කෙනෙක් කියන දේ නිසා ටිකක් යනවා ගණන් ගන්න එපා නිසා.
ඔයගොල්ලෝ මතක් කරන්න ඔයගොල්ලෝ අපි තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙන තියාගන්න කියලා. මොකද මේ වගේ වැදගත් වීඩියෝ ඔයගොල්ලෝ බලන්න ඕන නම් subscribe තියාගන්න එක වාසි. හරි. තව එකක් තමයි ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් like කරගෙන නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා. හරි. මේකට ඇහිනුත් තාම හැදෙන නිසා පොඩ්ඩක් යනවා නිකන්. හරි. හරි. දැන් ඉතින් මේ වීඩියෝ එක හැදලා ඉවරයි මගේ. හරි. දැන් නම් මට වැරදීමක් වුණා. මොකද කිව්වොත් සමහරක් වෙලාවට ඒක ගොඩක් පොන්නට වෙනවා. අපි සිංහලෙන් දෙයක් කිව්වොත් ඒක සිංහලෙන් වෙන්නේ නැහැ. සමහර ඒක ඉංග්‍රීසියෙන් හැදෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට ඕන පුළුවන් ආයි try again කියන බටන් එක බලන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම හරි වෙනවා. හරි. දැන් නම් මම try again කියන බටන් එක බලනවා. එතකොට මම හිතන්නේ ඊළඟ පාර මගේ හරියයි කියලා. හරි. ඉතින් මම ඔයාලට මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න කියලා. මොකද ඕගොල්ලෝ මේ වගේ වීඩියෝ බලන්න වැදගත් කියලා මම හිතනවා. හරි වීඩියෝ එක දැන් හැදුනා. ඕගොල්ලෝ මේ වගේ වීඩියෝ තවත් ඕන නම් අර සේව් ඩිවර්ස් කියන එක බලලා එච්චරයි ඒක කරන්න තියෙන්නේ. හරි. අද මම ඉවර කරනවා.